සෑම පන්තියකටම මෙවැනි ගීත නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන් 10 11 ළමයි රැප් ගීතයට කැමති. ඒ නිසා ඒ අනුව අපි විශේෂ කරුණු ගොනු කරලා තියෙනවා. ආදරණීය දුවේ පුතේ, දයාබර දෙමව්පියන්. මම ගම්පොළ කහවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ සංගීත විෂය පාර ගුරුතුමිය. ඉතින් අපේ දෝල පුතාලට ඉතිහාසයේ විෂය ගීත වලින් තිලිනු කරන්න ඕන කියලා මට හිතුණා. 6 ශ්‍රේණියේ ශිෂ්ටාචාර පාඩමෙන් 7 ශ්‍රේණියේ ලෝකරුම පාඩමෙන් දැන්ට ගීත දෙකක් අපි අප්ලෝඩ් කරලා තියෙනවා. ඊට අදාළ ලින්ක්ස් පහතින් සඳහන් වෙනවා. කොත්මලේ කලාපයේ ඉතිහාසයේ විෂය සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය වන අප පාසල හිටපු විදුහල්පතිතුමිය අපගේ මේ වැඩසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ හමුවකදී එතුමිය පළ කළ අදහස් ඔබට දැන් බලන්න පුළුවන්. ඉතින් ආදරණීය දෙමව්පියනි, ඔබේ දරුවාගේ ඉතිහාසයේ විෂයට කරන අත්ලක්රිස අප මේ සිදු කරන වැඩසටහන ඔබේ හිත මිතුරන් අතරේ ෂෙයා කරන්න. ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධව ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට පළ කරන්න අමතක කරන්න එපා. සුබන සපදාසක් වේවා සියලු දෙනාට. අභිමානවත් ගමනක ආරම්භයට ඉතිහාසයේ කොතරම් වැදගත් වේද? මම හිතන්නේ වර්තමාන සමාජයේ කරලියට ඇවෙන්න තියෙන මේ ඉතිහාසයේ විෂය මේ විදිහටම සමාජයෙන් එළියට යන්න අපි අවස්ථාව දෙනවා. මම හිතන්නේ අපි බොහෝ අයකින් ඇහුවොත් ඉතිහාසයේ විෂය ගැන ඒකට කැමති නැහැ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි විෂය පොළොල් බව. අනිත් එක තමයි ළමයි හිතන්නේ ඉතිහාසය කියන්නේ කටපාඩම් කරන්න ඕන විෂයක් බව. ඒ වගේම විශේෂයෙන් මෙතෙන්දි මම හිතනවා ඉතිහාසය ඉගෙනීමේ ඉගෙනුම් ක්‍රමවේදේ යම් යම් ගැටලු සාධකයන් නිසා බොහෝ දරුවෝ ඉතිහාසයේ විෂය ප්‍රතික්ෂේප කරනවා. මගේ ඉස්කෝලේ විෂයේ ගුරුවරයෙක් නැහැ. හැබැයි 6-9 ඉතිහාස උගන්වන්න මම අපේ සංගීත ගුරුතුමීට ආරාධනා කරා. එතුමිය ඒකට කැමැත්ත ප්‍රකාශ කරා. හැබැයි 6 ළමයි ඉතිහාස ඉගෙන ගන්න කැමති නැහැ. ඒ නිසා මම එතුමියට කිව්වා පුළුවන් නම් හැම පාඩමක් ඇසුරු කරගෙන ගීතයන් නිර්මාණය කරන්න කියලා. මේක අවස්ථාව. ඒ වගේම සෑම පන්තියකටම මෙවැනි ගීත නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන් 10 11 ළමයි රැප් ගීතයට කැමති. ඒ නිසා ඒ අනුව අපි විශේෂ කරුණු ගොනු කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මෙවැනි ක්‍රම අනුගමනය කරොත් මේ රටේ ඉතිහාසය නෙවෙයි අතීතය රැකගන්න අධ්‍යාපන ශාස්ත්‍රයෙන් ලියන අපට යම් කාර්යයක් කළ හැකි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.